හයි ගයිස් ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් මම මෙතන මේ පෙන්වන පොස් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම AI යූස් කරලා හදපු පොස් සිස්ටම් එකක්. අතන මේක ෆ්‍රන්ට් එන්ඩ් එකත් බෑක් එන්ඩ් එකත් දෙකම සම්පූර්ණ මේ AI වලින් තමයි හැදුවේ. උතන මේකේ database එක manage කරන්නේ, මේක deploy කරලා තියෙන්නේ. ඒ එක්කම සාමාන්‍ය මේක authentication වෙන්නේ ඔක්කොම කරන්නේ AI through. උතන මේකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක කෙලින්ම product management unit එකක් තියෙනවා. ඊට පස්සේ customer management unit එකක් තියෙනවා. ඊට පස්සේ දවසේ sales summary එකක් වෙනවා. ඊට පස්සේ order එකක් සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන්. order එක cart එකට add කරලා එතනින් ඊට පස්සේ payment එක ගිහිල්ලා payment එක කොහොමද ඊට පස්සේ bill එකක් print වෙනවා. ඒ bill එක generate වෙලා එනවා. ඒ features ඔක්කොම තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් බේසික් POS සිස්ටම් එක තියන්න ඕන. සියලුම ෆීචර්ස් ටික මේ POS එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඒතකොට ඕඩර්ස් ටික පවා ඩේටාබේස් එකට ඔක්කොම සේව් වෙනවා. ඒතකොට මේ ඔක්කොම කරලා තියෙන අපි AI යූස් කරලා අපිට කෝඩ් කරන්න අවශ්‍යම නැහැ. සම්පූර්ණයෙන් AI through තමයි ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේකට ඕන කරන AI tools සහ කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන් ඔයාලටත් මේ වගේ සිස්ටම් එකක් හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. යූස් කරන ID එක තමයි cursor ID එක. ඔතන අපි මේකට prompt එක දීලා මෙයා true තමයි අපි generate කරගන්න අපේ project එකේ සියලුම details ටික generate කරගන්න අපි cursor එක true. ඊළඟට අපි යනවා අපේ back end එක develop කරන්න. අපි ඒකට use කරන්නේ Insfork කියන AI tool එක. ඔතන මේ tool එකෙන් තමයි Insfork කියන එකෙන් තමයි අපේ database ටික authentication ටික ඒ වගේම full back end එක generate කරලා deploy කරන්නෙත් මෙයාම තමයි. ඔතන මෙයා true තමයි IT කරගන්නේ. අපි ඔයාලට මෙයාට දෙන්න ඕන prompts ඔක්කොම ටික අපි කරගන්නේ cursor කියන ID එක true තමයි අපි කරගන්නේ cursor එකට කියලා තමයි අපි edit stick කරගන්නේ ඒකම front end develop කරගන්නේ අපි cursor එකට කියලා. ඒතකොට මේ tools දෙකේම free version එකකින් තමයි අපි දැන් development කරන්නේ. අපිට free version එකකින් full stack app එක develop කරගන්න පුළුවන්. මොකද cursor එකේ credits තියෙනවා. ඒ credits වල දැනට ප්‍රමාණවත් අපිට full stack app එක develop කරගන්න. උතර Insfork එකේ free version එක තමයි අපි දැනට use කරන්නේ. ඉතින් දැනට ඔයාලා ළඟ cursor ID එක නැත්නම් ඔයාලට පුළුවන් cursor.com කියන site එකට ගිහිල්ලා cursor.com කියන site එකට ගිහිල්ලා මේ ID එක download කරගන්න පුළුවන්. cursor.com කියන site එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙතන download for windows කියන එක home page එකෙන් පෙන්නනවා. දැන් download for windows දීලා ඒ cursor කියන එක download කරලා ඔයා install කරගන්න. ඒක install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක setup කරගන්න පොඩි steps ටිකක් තියෙන්නේ. ඒක setup කරගන්න ඊට පස්සේ ඔයාලට ඒක ID එක use කරන්න පුළුවන්. උතර ඔයාලට front end එක develop කරන්න ඒ cursor කියන ID එක තිබ්බම issue එකක් නැහැ. ඒක කරන්න පුළුවන්. ඉතින් cursor එක install කරගෙන cursor එක open කරගන්න. cursor ID එක open කරගත්තට පස්සේ ඔයාලට එන window එකෙන් එතනින් පුළුවන් ඔයාලට open project දීලා ඔයාලට කැමති location එකක් select කරලා folder එකක් create කරගන්න. එතනින් ඒ folder එක create කරන ඔයා ඒ folder එක select කරන්න. ඒක select කරන් පස්සේ ඔයාලට එයා select කරපු folder එක මෙතනින් මේ නම වැටලා තියෙනවා. ඒ වගේ select කරපු folder එකත් open වෙනවා. open වුණාට පස්සේ ඔයාලට වම් පැත්තේ ඔයාගේ project එකට එන structure එක පේන්න ඕන. හැබැයි දැනට ඔයාගේ project එකේ ඇත්ත ඔයා empty folder එකක් හදලා තියෙන නිසා ඔයාගේ empty තමයි ඇත්තේ මේ side එක. වම් පැත්තම ඇත්ත ඔයාගේ empty side එකක්. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ පේනවා new chat කියලා පෙන්නනවා ඇති. උතන new chat කියලා පෙන්නන එකේ ඔයාලට මෙතන new chat කියලා පෙන්නනවා. මේ වගේ cursor එකක් blink වෙවි පේනවා ඇති ඔයාලට new chat කියන තැන. උතන ඔයාලට පුළුවන් මේ new chat කියන තැන කෙලින්ම ඔයාලට දෙන්න පුළුවන් prompt එක. ඉස්සෙල්ලා අපි මෙතන front end එක හදා ගන්න ඕනේ. උතන front end එක හදා ගන්න ඔයාලට දෙන්න පුළුවන් prompt එක තමයි ඔයා දෙන්න මට front end එකක් හදලා දෙන්න ශ්‍රී ලංකාවේ small එක කියන්නේ සාමාන්‍ය කුඩා shops වලට ගැලපෙන විදිහට for system එකක් හදන්න. ඒක front end එක දෙන්න කියලා. උතන මම දුන්න prompt එක තමයි create a front end of a POS system that reliable for Sri Lankan small shops කියලා. උතන ඒ prompt එක දුන්නට පස්සේ තප්පර ගානක් ඇතුළත මෙයා සම්පූර්ණයෙන්ම මෙයා මෙතන generate වෙන codes ටිකත් අපිට පෙන්නනවා. ඒ codes ටික generate වෙලා මෙයා සම්පූර්ණයෙන්ම අපේ මේ site එක ඔයාලට උතර වම් පැත්තේ බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ files ටික create වෙනවා. ඒ ටික ඔක්කොම create වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන් එයා system එකම develop කරනවා, front end එක develop කරනවා. එයා front end එක develop කරලා ඉවරනාට පස්සේ ඔයාලට එතන ඔයා මෙතන ඔයාලට පෙන්නයි මේ AI chatbot එක ඔයාලට පෙන්නයි ඒක develop වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පෙන්නයි URL එක පෙන්නයි local host එකෙන් run කරලා බලන්න. මොකද එයා ඒක develop කරලා ඒක build එක අපිට දෙනවා. අතට ඔයාලට run කරන්නත් ඒක එයා run කරලාත් දෙනවා. උදේට npm run එකෙන් ඒ develop ඒ link එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට කොහොමද ඔයාගේ අදල් තියෙන UI කොහොමද එහෙම කියලා. හැබැයි එයාට run කරගන්න බැරි නම් ඔයාලට මෙතනින් දෙයි PowerShell එක use කරලා ඔයාලට run කරන්න කියලා. ඔයාලට ඒ command එක දෙයි කොහොමද run කරන්න ඕන කියලා step ටික කියා දෙයි. එහෙම run කරන් පස්සේ ඔයාලට ඔයාගේ view එක බලා ගන්න පුළුවන්. උතර මගේ front end එකේ view එක ආවෙත් මෙන්න මේ වගේ front end view එකක් තමයි ආවේ. මකට කුඩා වෙනසල POS කියලා view එකක් තමයි මගේ නම දාලා තිබෙන්නේ. වගේ අපේ ගමේ සිල්ලර කඩේ කියලා ටෙක්ස්ට් එක දාලා shop එකේ name එක දාලා තියෙනවා. මේ වගේ මෙයා එකක් හැදුවා. database එක connect කරන තු තමයි මුලින් මෙයා හැදුවේ. right
ඊට පස්සේ තමයි ඩේටාබේස් එක කනෙක්ට් කරන වෙලාවට ටික ඔක්කොම කරේ ඉන්ස්ෆෝක් යූස් කරලා උතර මුලින් මෙයාට කියලා අපි හදා ගන්න ඕන ෆ්‍රන්ට් එන්ඩ් එක. උතර ඒ ෆ්‍රන්ට් එන්ඩ් එක මම ඇත්තටම ලස්සනට හදලා තියෙනවා. මේකේ UI එකත් හොඳටම තියෙනවා. හොඳ ක්වොලිටි එකට යා ෆ්‍රන්ට් එන්ඩ් එක ඩෙවලොප් කරලා දීලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් අපේ දැන් අපිට උතර අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැඩ ඉවරයිනේ. උතර ෆ්‍රන්ට් එන්ඩ් එක මම ඩෙවලොප් කරලා දීලා තියෙනවා. උතර මට ඉස්සෙල්ලම දුන්න ෆ්‍රන්ට් එන්ඩ් එකේ මෙයා දීලා තිබ්බේ බේසික්ම දීලා තිබ්බේ නෝමල් ප්‍රොඩක්ට් එක දීලා තිබ්බා. ආයේ ලොගින් එක දීලා තිබ්බා. ඊට පස්සේ මම කිව්වා මට මේක ප්‍රොඩක්ට් මැනේජ් කරන්න ඒ ඩීටේල්ස් ටික ඇඩ් කරලා දෙන්න කියලා. පස්සේ එයා ඒ ටික ඇඩ් කරලා දුන්නා. ඒ ටික ඇඩ් කරලා දුන්නාම පස්සේ ෆුල් ෆීචර්ස් තියෙන පොස් සිස්ටම් එක ෆ්‍රන්ට් එන්ඩ් එක එයා දුන්නා. රයිට්. බැක් එන්ඩ් එක ටික කරගන්න. උතර ෆ්‍රන්ට් එන්ඩ් එක දැන් ඔය බේසික් වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ බැක් එන්ඩ් එක ඩෙවලොප් කරන්න අපි ඒකට insfog සයිට් එකට ගිහිල්ලා insfog.dev insfog.dev කියන සයිට් එකට යන්න. සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන පෙන්නනවා ඩෑෂ් එයාලගේ හෝම් පේජ් එක. හෝම් පේජ් එකේ ඔයාලට මෙතන පෙන්නනවා works perfectly with කියලා AI tools කීපයක්ම පෙන්නනවා. cloud, cursor, copilot, anti-gravity, codex, client ඒ වගේ tools කීපයක්ම පෙන්නනවා. උතන මෙතනට තියෙනවා sign up කියලා දකුණු පැත්තේ උඩම. එතන sign up කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් Google True sign in එකත් පුළුවන් නැත්නම් GitHub True sign in එකත් පුළුවන් නැත්නම් manual sign in එකත් පුළුවන්. උතන එයාට sign වුණාට පස්සේ ඔයාලට ඕන නම් Google True දෙන්න පුළුවන්. Google True දුන්නම ලේසි නිසා අපි Google True sign in එකලා බලමු. ඊට පස්සේ මෙතන authentication කරගන්නවා authenticate කරගන්නවා Google එකත් එක්ක ඊට පස්සේ මෙතනට ඔයාලට එනවා මෙහෙම create your first project කියලා. මෙතන ඔයා දාන්න project එක name එකක්. උතර මම දානවා POS test කියලා. ඒක දාලා මම මෙතනින් region එකක් දානවා. මම region එක දැනට select කරගන්නවා Asia Pacific Singapore කියන එක. මොකද Asia තියෙන නිසා ඒක select කරගන්නවා. ඊට පස්සේ එතන create project දීලා අතෝර යාට මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි අපේ ලෝඩින් ඉන්ටර්ෆේස් කියලා වැටෙනවා. එතන කනෙක්ට් කියලා පෙන්නනවා. හෝම් පැත්තේ වගේ ඒකේ නේම් එකයි. ඔයා දැනට ෆ්‍රී යූස් කරන නිසා ෆ්‍රී කියලා වැටලා තියෙනවා. අතන මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි ඒක හැදුවම පස්සේ ඔයාට පේන්නේ. ලෝඩින් ඉන්ටර්ෆේස් එක මෙතන පොඩි වෙලාවක් යනවා. ඉන්ටර්ෆේස් එක ක්‍රියේට් කරන චොටි වෙලාවක් යනවා. ඒ ක්‍රියේට් කරන පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් එන ඉන්ටර්ෆේස් එක. රයිට් ඉතින් දැන් මෙතන ඔය ඩෑෂ්බෝඩ් එක බලනවා මෙතන පේනවා පොස්ට් ටෙස්ට් කියලා වැටලා තියෙනවා ඊට පස්සේ ස්ටේටස් හෙල්දි කියලා තියෙනවා ඊට පස්සේ ඒජන්ට් not connected කියලා වැටලා තියෙනවා. උතර ඔය වගේ තමයි ඩෑෂ්බෝඩ් එකේ පේන්නේ. ඊළඟට බලමු අපි කොහොමද මේක ක්‍රියේට් කරගන්නේ කියලා. රයිට් ඊළඟට ඔයාට මෙතන පේනවා ස්ටෙප් 1 කියලා ඔයාට කෝඩ් ලයින් එකක් පේනවා. දැන් කොපි කරන්න එක. ඒක කොපි කරගන්න. ඔය කෝඩ් එක කොපි කරලා ඔයා එන්න කර්සර් එකට. කර්සර් එකට ඇවිල්ලා ඔයාගේ chat එකේ ඒක දාලා පේස්ට් කරලා ඒක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ කර්සර් එකෙන් ඒකට ඔයා දාපු කෝඩ් ලයින් එකට අවශ්‍ය ස්ටෙප්ස් ටික එයා කරනවා. උතර ඒකදී ඔයාට අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක අරගේ බැක් එන්ඩ් එකත් එක්ක කනෙක්ට් වෙනවා. උතර ඔයා මෙතෙන්දී එයා සමහර වෙලාවට රන් කරන්නද කියලා අහනවා. ඒ වගේ ඒවා රන් කරන්න කියන එක සෙට් කරන්න. ඒ වගේ දේවල් කරලා ඔයාට මේක උතර අපේ බැක් එන්ඩ් එකත් එක්ක මේක කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඉන්ස්ෆෝක් එකත් එක්ක තමයි බැක් එන්ඩ් කරන්නේ. එතකොට මෙතන අපි කර්සර් එකේ හදපු ෆ්‍රන්ට් එන්ඩ් එක අර ඉන්ස්ෆෝක් එකේ බැක් එන්ඩ් එකත් එක්ක කනෙක්ට් කරන එක තමයි මෙතනදී වෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය එයා කෝඩ්ස් ටික ඔක්කොම ඉන්ස්ෆෝක් එකෙන් දෙනවා. දැන් අර දුන්න ඔය කෝඩ් තමයි දෙන්නේ. එතකොට එයා ඒ ස්ටෙප් ටික කරනකම් ඔයා පොඩි වෙලාවක් ඒ කෝඩ් එක දීලා ඉන්න මොකක්ද එයා කරන්න කියලා බලන්න. මේ කමාන්ඩ් එක රන් වෙනවත් එක්කම ඔයා රීඩිරෙක්ට් ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් වෙලා ඔතෙන්ටිෆිකේෂන් එකක් ඉල්ලාවි. ඒතර ඉන්ෆෝ එකෙන් ඔටෝම ඔයා ඔතෙන්ටිෆයි කරගන්න මෙතනට ඔතෙන්ටිකේට් දෙන්න. ඔතෙන්ටිකේට් දුන්නාන් පස්සේ ඔතෙන්ටිෆිකේෂන් සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එනවා. එතකොට එයා ඔතෙන්ටිෆිකේට් කරගන්නවා ඔයාම කියලා ඔයාගේ account එක ක්‍රියේට් කරගෙන එයා ඔතෙන්ටිෆිකේට් කරගෙන යනවා. රයිට්. ඊට පස්සේ ෆස්ට් කමාන්ඩ් එකේ වැඩ ටික සක්සස්ෆුල් වුණාට පස්සේ ඔයාට මේ වගේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ ටික එයා කරා කියලා එයා ඩීටේල්ස් ටික ඔක්කොම දානවා එයා කරපු ටික රිසල්ට් එක. ඊට පස්සේ ඔයා යන්න ආයේ අපේ ඉන්ස්ෆෝක් එකට ගිහිල්ලා ඒකේ සෙකන්ඩ් එක තියෙනවා අපිට වෙරිෆයි කරන්න කනෙක්ෂන් එක. ඒ කෝඩ් එක කොපි කරලා ඒකත් දාන්න chat එකට කර්සර් එකේ. කර්සර් එකේ chat එකට දාලා ඒකත් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ එයා කනෙක්ෂන් එක හරියද කියලා බලනවා. අතර මෙතනින් එයා ඒකෙත් කෝඩ් ලයින් එක රන් කරලා බලනවා. ඒකම උතර අපිට ඒක සක්සස්ද කියලා මෙතනින් එයා රන් කරලා ඉවරනාට පස්සේ අපිට කර්සර් එකකින් චෙක් කරලා බලන්න පුළුවන් කනෙක්ෂන් එක සක්සස් වෙලාද කියලා. එතනින් වෙරිෆයි කරගන්නකම් මෙයා පොඩි ලාවක් යනවා. එයා වෙරිෆයි කරගන්නවා කෝඩ් ලයින් ටික ඔක්කොම එයා රන් කරලා එයාම ඒක ඔටෝ වෙරිෆයි කරලා බලනවා. ඒකම අපිට දත්ත චෙක් කරලා බලන්න පුළුවන් අපේ ඉන්ෆෝක් එකට ගිහිල්ලා මෙතන වෙරිෆිකේෂන් එක සක්සස්ෆුල් වෙලාද කියලා. රයිට්. රයිට්. අතොර කර්සර් එක මෙතන මේ වැඩ කමාන්ඩ් එක රන් කරලා ඉවරලා ඔයාට රිසල්ට් එකක් දුන්නට පස්සේ ඔයා යන්න ආයේ
ඉන්ස්ෆෝග් එකට ඉන්ස්ෆෝග් එකට ගියාම යාට බලාගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතන වෙන්නවා වෙරිෆිකේෂන් එක සක්සස්ෆුල්ද කොහොමද කියලා කනෙක්ෂන් එක සෙට්ලාද කියලා. රයිට්. තුරන්න කසයකට කසයක කියලා එක රීෆ්‍රෙෂ් කළ බලන්න පේජ් එක නොට් කනෙක්ටඩ් තාම පෙන්වන්නේ. රීෆ්‍රෙෂ් කළ බලන්න කනෙක්ෂන් එක ඩෑෂ්බෝඩ් එක. එතකොට මෙතන ඇප්ස් කියන තැන නොට් කනෙක්ටඩ් එක කනෙක්ටඩ් කියලා වැටෙන්න ඕන. රයිට්. බලමු හරියට ඒද කියලා. ඉතිං කර්ස එකේ අර කෝඩ් ලයින්ට කටවක්ෂන් වෙරිෆිකේෂන් එක කෝඩ් එක දැම්මට පස්සේ යා ස්ටෙප්ස් ටික රන් කරලා ඔයාට රිසල්ට් එක එනකන් ඔයා බලන් ඉන්න. රිසල්ට් එක ආවට පස්සේ ඔයා ආයෙ එන්න ඉන්ස්ෆෝග් එකට ඇවිල්ලා ඔයා පේජ් එක රිෆ්‍රෙෂ් කරන්න. පේජ් එක රිෆ්‍රෙෂ් කරලා බලන් ඉන්න. මෙතන ආයෙ ලෝඩ් ඉන්නේ ප්‍රොජෙක්ට් එක ලෝඩ් වෙයි. ලෝඩ් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපේ කනෙක්ෂන් එක සක්සස්ෆුල් වෙලාද නැත්නම් මොකක් හරි එකක් තියෙනවද කියලා. මෙතන සක්සස්ෆුල් වෙලා නම් අපිට කොළ පාටින් කනෙක්ටඩ් කියලා බලා ගන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එකේ. හරිද? බලමු මේක කොහොමද වැටෙන්නේ කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කනෙක්ටඩ්ද කොහොමද කියලා. තාම මගේ ලෝඩින් ඉන්ටර්ෆේස් වැටලා තියෙන්නේ. රයිට්. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන apps කනෙක්ටඩ් කියලා තියෙනවා. කනෙක්ෂන් කනෙක්ටඩ් කියලා තියෙනවා. ඒකම ස්ටේටස් එක හෙල්දි තියෙනවා. ඒතර මෙතන ඒජන්ට් කනෙක්ටඩ් කියලා පැටලලා තියෙනවා. රයිට්. එතකොට මෙතන databases කියලා තියෙනවා. database එක බලන්නත් පුළුවන්. zero tables created කියලා තියෙනවා. table zero කියලා තියෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවා database කියන එකට ගියාම මෙතන create your first table කියලා තියෙනවා. ඊට පස්සේ ඊට උඩ තියෙනවා authentication කියලා. storage කියලා තියෙනවා. dashboard එකට ගියාම dashboard එකෙත් මෙතන පෙන්නනවා. එතන calls කීයක් තියෙද කියන එක ඔක්කොම පෙන්නනවා. right. මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එකේ අතන මෙතන තමයි database authentication ඔක්කොම තියෙන්නේ. ඒතර අපි ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරාට පස්සේ අපිට Teamsfork එකේ කියන ඩෑෂ්බෝඩ් එක මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි එන්නේ. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් ඔයාගේ එකත් හරියට කනෙක්ට් වෙලා නැහැ. ඕකේ. ඒතරම් බලන්න මෙතන කනෙක්ට්ඩ් වෙලාද කියලා හිට කොළ පාටින් මෙట్లද කියලා. රයිට්. හරිනේ. හරි වගේ කනෙක්ෂන් එකත් හරිනම් දැන් ඔයාලට තියෙන්නේ කර්සර්ට කියලා අර ඔයා හදපු ඉන්ස්ෆෝක් එකේ බෑක් එන්ඩ් එකත් එක්ක ඔයාගේ ෆ්‍රන්ට් එන්ඩ් එක කනෙක්ට් කරන්න. ඉතින් ඔයා කර්සර්ට කියන්න ප්‍රොම්ප්ට් එකක් විතර ගහන්න මට මේක කනෙක්ට් කරලා දෙන්න කියලා. ඉතින් මම කිව්වා මට මේ ලොගින් මේකට ලොගින් ඩීටේල්ස් ක්‍රියේට් කරලා මට මේක රියල් ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් කරලා දෙන්න කියලා. රයිට්. එතකොට ඔයාට එතන ඒ කෝඩ් ලයින් ටික අත එක්සිකියුට් කරාට පස්සේ ඔයාට බලන්න පුළුවන් මෙතන ඩේටාබේස් කියන එකේ 2 tables කියලා පෙන්නනවා. එතකොට tables දෙකක් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒක ඔයාට මෙතන පෙන්නනවා. රයිට්. එතකොට අතන කර්සර් එකෙන් එන ගොඩක් තැන් වලදී අපිට අහනවා රන් කරන්නද කියලා. කර්සර් එකේ එතන allow දෙන්න රන් කරන්න. ඊට අපිට දැන් මෙතන tables වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් store setting shop settings කියලා එක table එකක් තියෙනවා. ආයේ products කියලා තව ටේබල් එකක් තියෙනවා. දැනට අපේ tables දෙකක් create වෙලා තියෙනවා. මොකද මම basically UI එකේ කලින් හැදුවේ මගේ basic version එකේ ආවේ products ටික තිබ්බා. ආයේ store එකේ settings තිබ්බා. එච්චරයි. customer management order එකක් save වෙනවා. ඒව තිබ්බේ නැහැ. ඊට පස්සේ තමයි මම කිව්වේ ඒ ටික කරලා දෙන්න කියලා. අතර මගේ basic හදපු version එකේ තිබ්බේ products management එකයි shop settings ටිකයි විතරයි. අතර product එක add කරන්න ඊට පස්සේ price එක edit කරන්න ස්ටොක් එක අඩු වෙන ටික ඒ ෆීචර්ස් ටික දාලා තිබ්බා. අතර මගේ tables දෙකයි තමයි create වෙන්නේ. products table එකයි shop settings table එකයි. අතර ඒ basic tables දෙක විතරයි create උනේ. අතර මගේ basic මුලින් හදපු version එකේ තිබ්බේ ඒ ටික විතරයි. පස්සේ මම ඒ ටික දාලා තමයි මේ details ටික කරේ. පස්සේ තමයි මම ආයෙත් features ටික add කරේ. right. ඒකම මෙයා අපේ authentication part එක කරලා තිබ්බා login sign up වෙන part එක. ඒකටත් මෙයා email use කරලා තිබ්බ, Google use කරලා තිබ්බ, GitHub use කරලා තියෙනවා. ඒ තුනම මෙයාගේ inbuilt තියෙනවා. අපිට ඒක නිසා ආය අපි ඒවා අපි APS දාලා ආය මුකුත් කරන්න ඕනේ නැහැ. මෙයා ඔක්කොම ටික කරගන්නවා. ඒතර මෙයා අපිට එයාට තියෙන prompt එක දෙන්න විතරයි. ඒක මම මුකුත් කිව්වේ නැහැ. කලින් මම කිව්වනේ login details set කරන්න කියලා. ඒක නිසා මෙයා ඒ ටිකත් මෙයා විසින්ම කරගන්නවා. දැන් ඔයාලට බලන්න පුළුවන් දැන් මෙයා ඒ ටික තමයි දැන් කෝඩ් ටික රන් කරන්න එක්සිකියුට් කරන්නේ ඔතෙන්ටිකේට් පාර්ට් එකේ කෝඩ් ටික තමයි එක්සිකියුට් කරන්නේ ඒත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ස්ෆෝග් එකේ ඩෑෂ්බෝඩ් එකට ගියාම පස්සේ ඔතෙන්ටිකේෂන් කියලා තියෙනවා ඒකේ auth methods කියලා තියෙනවා ඒ auth methods වලට ගියාම ඔයාලට පෙන්වනවා email Google GitHub කියලා ඔය තුනෙන්ම authentications වලට මෙයා සපෝට් කරනවා. උතන මෙයා විසින් මේ තුනම අපිට අපේ සිස්ටම් එකට ඇඩ් කරලා දෙනවා. right. ඉතින් කෝඩ් ලයින් ටික එක්සිකියුට් වුණාට පස්සේ මට මම ඩෑෂ්බෝඩ් එකකින් බැලුවා ඩෑෂ්බෝඩ් එකේ ටේබල්ස් දෙක ක්‍රියේට් කරලා තිබ්බා ඊට පස්සේ මට මෙන්න වගේ අවුට්පුට් එකක් තමයි ආවේ
තොර මෙතන ක්‍රියේට් account කියන එක තියෙනවා. ඊට පස්සේ sign in කියන එකක් තියෙනවා. ක්‍රියේට් account එකෙන් මට ක්‍රියේට් කරන්න පුළුවන් details දාලා sign in එකේ Google තියෙනවා, GitHub තියෙනවා. නැත්නම් මට මෙතනින් details දීලා login වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම features ටික මෙයා basic login එකේදී authentication එකේදී හදලා තිබ්බා. right? ඔතන එතනදී ඔයා එයා ඔක්කොම validations ඔක්කොම දාලා තියෙනවා. ඒකම දැන් මම චෙක් කරලා බැලුවා වැලිඩේෂන්ස් ගොඩක් තැන්වල ඊමේල් එක දැම්මත් අර ඇඩ් අයිකන් එක එන්න ඕන ඒ වගේ වැලිඩේෂන්ස් ඔක්කොම එයා ඔටෝමැට් කරලා තියෙනවා රයිට් ඒ කියන්නේ අංග සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔක්කොම එයා ඒ පාර්ට් එක කරලා තියෙනවා ඒකම පාස්වර්ඩ් එක ස්ට්‍රෝං වෙන්න ඕන ඒ වගේ වැලිඩේෂන්ස් පව ඇඩ් කරලා තිබ්බයි ඉතින් ගොඩක්ම සාර්ථකයි ඊට පස්සේ අපිට සක්සස් අපි සයින් වුණාට පස්සේ ඊමේල් එකක් එනවා වෙරිෆයි කරන වෙරිෆයි ඊමේල් එක වෙරිෆයි කරන්න ඕන ඒක වෙරිෆයි කරාට පස්සේ තමයි මෙතනින් අපිට ලොගින් වෙන්න පුළුවන් වෙන්නේ මම ලොග් වුණාට පස්සේ මගේ සිස්ටම් එක පිරුණේ මේ වගේ තමයි. ඒතර මෙතන මගේ ප්‍රොඩක්ට්ස් ටික තිබ්බා. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් මැනේජ්මන්ට් සෙක්ෂන් එක තියෙනවා. එතන ප්‍රොඩක්ට්ස් ටික පෙන්නනවා. ප්‍රයිස් එඩිට් කරන ඔප්ෂන් එක, ඩීලීට් ඔප්ෂන් එක තියෙනවා. ඒකම මෙතන කැටගරිස් ටික වෙන් කරලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒකම ඔය ඩීටේල්ස් ටික තමයි තියෙනවා. ඒතර ඩේටාබේස් එකට ආවම ඩේටාබේස් එකේ මගේ ප්‍රොඩක්ට්ස් එකෙත් අර ප්‍රොඩක්ට්ස් ටික එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට්ස් ටිකම තියෙනවා. ඒතකොට මෙතනත් ඒ ටිකම තියෙනවා. රයිට්. ඕකේ. ඒතර ඊට පස්සේ අපිට පුළුවන් ඕන්න මෙතනින් කෙලිම ඇඩ් කරලා ඕඩර් එක ඊට පස්සේ දාන amount එක දාලා ඒක පේ කරන් පස්සේ එන receipt එකයි ඒ ටික එනවා ඒ details ටික හැබැයි database එකේ save වෙන්නේ නැහැ අපිට දැනට දැන් අපි items ටික විතරයි save වෙන්නේ right නේ තොර දැනට today sales ටිකත් පෙන්නනවා today sales එක පෙන්නන්නෙත් අද දැනට කරපු sales ටික එකක් database එකේ save වෙන්නේ නැහැ ඉතින් අපි බලුව මෙතන අප අයිටම එක ක්‍රෙඩිට් කල්ම දැන් සම්බහාල ප්‍රයිස් එක වෙනස් කල්වම 1450 තියෙන්නේ අපි 2500 දාලා බලමු ඩේටාබේස් එකෙත් හරියනවද කියලා එමෙතන අප්ඩේට් වුණාද 2500ට බලමු ඩේටාබේස් එක කොහොමද කියලා ඩේටාබේස් එකේ දැනට තියෙන්නේ 1450 තාම උඩින්ම තියෙන්නේ 1450 කියලා තියෙන්නේ බලමු අපි රිෆ්‍රෙෂ් කරලා ඊට පස්සේ කොහොමද දෙන්නේ කියලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඩේටාබේස් එකේ පහළම රෝ එකේ තියෙනවා 2500 වල අප්ඩේට් වෙලා තියෙනවා ඒ කියන්නේ අපේ ඩේටාබේස් එක හරියට අප්ඩේට් වෙනවා අපේ ප්‍රොජෙක්ට් එක වැඩ දැන් අපිට පුළුවන් අපේ ඇප් එක ඩිප්ලොයි කරලා බලන්න. ඔතන කොහොමද ඩිප්ලොයි කරන්න කියලා right. උතර අපේ ඉන්ස්පෝක් එකේ ඩිප්ලොයිමන්ට් කියලා තියෙනවා අපේ ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තේ right. එතන ඩිප්ලොයිමන්ට් වලට ගිහිල්ලා එතන පෙන්නනවා overview කියලා පෙන්නනවා ඩිප්ලොයිමන්ට් logs ඒව පෙන්නනවා. එතන ඊට පස්සේ තියෙනවා no deployment yet කියලා. ඒකම කෝඩ් එකක් තියෙනවා copied කියලා. ඒ copy කියන එක ටික් කරලා ඒ කෝඩ් එක copy කරගන්න. හරිද? ඒක copy කරලා ඒක ආවිලා අපේ cursor එකට ඇවිල්ලා ඒක paste කරලා ඒක දාලා එන්ටර් කරන්න. ඒතර එයා ඒ කෝඩ් එක රන් කරන් පස්සේ අපේ ප්‍රොජෙක්ට් එක එයා ඩිප්ලොයි කරගන්න දෙව බලන් ඉන්න පුළුවන්. එයා කරලා එයාගේම ඩොමේන් එක සබ් ඩොමේන් එක ක්‍රියේට් කරලා එතනම එයා ඩිප්ලොයි කරලා දානවා. රයිට් ඕකේ. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් එයා ඒ කෝඩ් එක රන් කරා රන් කළා එයා කිව්වා මේක ඩිප්ලොයි කරලා තියෙන කියලා එයා ලින්ක් එකක් දුන්නා ලින්ක් URL එක එයා ලින්ක් එක දීලා තියෙනවා අපිට ඒ ලින්ක් එකෙන් ගිහලා බලන්න පුළුවන් සයිට් එක ලයිව් බලා ගන්න පුළුවන්. උතර එයා සබ් ඩොමේන් එක ක්‍රියේට් කරලා ඔක්කොම කරලා එයා සයිට් එක එතන ඩිප්ලොයි කරලා තියෙනවා. උතර ඒ ලින්ක් එක තමයි අපිට දීලා තියෙන්නේ. අපිට ගිහලා දැන් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් අපේ සයිට් එක හරියට වැඩද කියලා. වෙබ් ඇප් එක වැඩද කියලා. රයිට් ඕකේ. ඉතින් මම URL එක කොපි කරලා අරගෙන පේස්ට් කරලා බැලුවා. ඉතින් සයිට් එක වැඩ. ඒ සබ් ඩොමේන් එක යටතේ සයිට් එයාලගේ ඩොමේන් එක යටතේ සබ් ඩොමේන් එකක් තියෙන එයාලගෙන් අපේ එක ඩොමේන් එකක්. ඒ ඩොමේන් එකෙන් එයාලා අපේ සයිට් එක ගාන ඩිප්ලොයි වෙලා තියෙනවා. රයිට් ඕකේ. එතකොට අපිට හොස්ටිං වලට ගානක් යන්නෙත් නැහැ. බෑක් එන්ඩ් එක ඩිප්ලොයි කරන ගානක් යන්නේ නැහැ. ඔක්කොම අපිට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරගන්න පුළුවන්. ඩොමේන් එකටත් ගානක් යන්නේ නැහැ. එයාලගේම සබ් ඩොමේන් එකක් දාලා ඒක අපිට ඩිප්ලොයි කරලා තියෙනවා. ඒතර ඔයාලට කිසිම ගානක් යන්නේ නැහැ. ලස්සනට ඔයාගේ ප්‍රොජෙක්ට් එක කරගන්න පුළුවන්. මම වෙන ප්‍රොෆයිල් එකකින් ගිහිල්ලත් ඒක URL එක paste කරලා බැලුවා. URL එක paste කරලා බැලුවාන් පස්සේ ඒ සයිට් එක වැඩ කිසි ප්‍රශ්නයක් නැහැ. සයිට් එක අපිට බලාගන්න පුළුවන් ලෝඩ් වෙනවා. ඉතින් මම Google එකෙන් sign in දීලා එතන Google එක true system එකට log වෙනවා. Google True log වෙන්නත් පුළුවන්. අතර එතන issue එකක් නැහැ. auto authenticate කරගන්නවා. අතර මගෙන් ආව Google V3 එක ඇවිල්ලා එතන
ඕත් කරන්න ආවා. අතට ඊමේල් එක ADS එක දැන් සිලෙක්ට් කළා මම. එතන ඔතෙන්ටිෆිකේෂන් එකට දුන්නා. ඊට පස්සේ මම ඉන්ෆෝක් එකට ගිහිල්ලා බැලුවා ඩේටාබේස් එකේ ඔතෙන්ටිකේෂන් වල බැලුවා යූසර්ස්ලා කොහොමද කියලා. යූසර්ස් මන් දෙකකින් සයින් වෙන නිසා මම බැලුවා මේ දෙකම වැටලා තියෙනවද කියලා. ඔව් මගේ account දෙකම යූසර්ස්ලා වැටලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අතට ඩේටාබේස් එකේ ප්‍රොඩක්ට්ස් ටික සේව් වෙලා තියෙනවා. shop එකේ settings තියෙනවා. ඔක්කොම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. all features වැඩ කරනවා මේ system එකේ. right. ඊට පස්සේ මම මේ ඔක්කොම හරි ගියාට පස්සේ මම ආයෙ කර්සර් එකට දාලා කර්සර් එකට කිව්වා මට කස්ටමර් මැනේජ්මන්ට් එකයි ඕඩර් එක ඩේටාබේස් එකට සේව් වෙන්නේ නැහැ. ඒ ෆීචර්ස් ටික ඇඩ් කරලා දෙන්න කියලා. පස්සේ ඒ ටිකත් ඇඩ් කරලා දුන්නා. ඒකත් ඇඩ් කරාට පස්සේ ප්‍රොජෙක්ට් එක තමයි ඔයාලට මම මුලින්ම පෙන්නුවේ. රයිට්. ඔක්කොම ෆීචර්ස් ටික ඇඩ් කරාට පස්සේ මම කිව්වට පස්සේ මට ඕඩර් එක සේව් කරලා දෙන්න, කස්ටමර් මැනේජ්මන්ට් එක දෙන්න කියලා. එයා ඩේටාබේස් එකේ ටේබල්ස් ඔක්කොම හදලා තියෙනවා. මම ඇඩ් කරලාත් බැලුවා. අතන මෙතන ටේබල්ස් ඔයාලට පේනවා 5ක් පේනවා. ටේබල්ස් 5ක් හදලා තියෙනවා. කොහොම shop settings එකේ products එකේ අපේ කලින් තිබ්බ ටේබල්ස් දෙක. ඒකම පස්සේ හදලා තියෙනවා. කස්ටමර්ස් එක හදලා තියෙනවා. මම ඒකට කස්ටමර් කෙනෙකුත් ඇඩ් කරලා බැලුවා. ඒ කස්ටමර් කෙනෙක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ආයේ ඕඩර්ස් ටික තියෙනවා. ඕඩර්ස් දාපු දෙකම වැටලා තියෙනවා. කම්පියුටර් වැටලා තියෙනවා. උතර ඒ දෙකම මම දැන් walk in customer විදිහට කියන්නේ කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්න නැතුව normal දැම්මොත් ඒක default වටනවා walk in විදිහටම. walk in customer කෙනෙක් විදිහටම. ඊට පස්සේ sale items වල වැට sale items එකේ ඔක්කොම items ටික පෙන්නනවා වැටලා sales කරපු items ටික. right okay. උතර ඔක්කොම features ටික වැටෙනවා. අංග සම්පූර්ණ system එකක් අපිට බලා ගන්න පුළුවන්. back end එකට Infog use කරලා එකෙක් විදිහේ systems ඔයාලත් හදලා බලන්න. ID එක විදිහට enter එකට use කරලා බලන්න, cursor use කරලා බලන්න, cloud use කරලා බලන්න, ඒ වගේ tools use කරලා බලලා ඔයත් හදලා බලන්න එක එක systems own system එකක් හදාගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න යාත්. එහෙනම් හැමෝටම සුබ දවසක්.